සුබ දවසක් වේවා මගේ වීඩියෝස් බලන හැමෝටම. මම අද ඔයාලට කියලා දෙන්නේ බොහොම අඩු මුදලකින් කොහොමද ගෙදරට අඳින්න පුළුවන් කොට කලිසමක් තනියම මහගන්න කියන එක. ඒකට මේ පේන බඩු ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේකට අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ මිමි වර්ග දෙක විතරයි. ඉනවට මිම්මයි අපිට අවශ්‍ය කරන උස්ස ප්‍රමාණයයි. මේකට මම රෙදි අරගෙන තියෙන්නේ රෙදි ආර 3 කාලක්. ඉතින් එන්නකො කොහොමද මේක මහගන්නේ කියලා අපි බලමු. මුලින්ම මේ විදියට රෙද්ද හොඳ පිටපැත්ත ඇතුළට යන විදියට කන පිට උඩට එන විදියට හතරට නමා ගන්න ඕනි. නැම්ම පැත්ත අපේ පැත්තට එන විදියට තමයි මේක තියාගන්න ඕනි. බලවාටි දෙකයි නැම්ම පැත්තයි අර පැත්තට යන විදියට. මේ බලවාටි දෙකයි නැම්ම පැත්තයි එක පැත්තකට එන විදියට සම්පූර්ණයෙන්ම නැම්ම පැත්ත අපේ ඇඟ පැත්තට එන විදියට තමයි මම මේ රෙද්ද නමාගෙන තියෙන්නේ. මේකට මම අරගෙන තියෙන්නේ විස්කෝස් මැටීරියල් එක. ඔයාලට ඇඟට පහසු මැටීරියල් එකක් ඔයාලා කැමති එකක් ගන්න. මේ විදියට නැම්ම අපේ පැත්තට එන විදියට තමයි මම මේක නමාගෙන තියෙන්නේ. ආධුනික කෙනෙක්ට උනත් මේ කලිසම පහසුවෙන්ම මහගන්න පුළුවන්. මුලින්ම අපේ ඉනවට මිම්ම තියෙනවනේ මගේ ඉනවට මිම්ම අඟල් 32යි. ඒ 32 මම මේ විදියට ටේප් එක හතරට නමලා හතරට බෙදා ගන්න ඕනි. මට අඟල් 8ක ප්‍රමාණයක් ලැබෙනවා. දැන් අපි ඉලාස්ටික් එකක් දාන්න එපා උඩට. ඒකට අඟලක ඉලාස්ටියක් තමයි මම දාන්නේ. ඒකට මැහුම් වාසි විදියට අඟල් භාගයකුත් තියලා අඟල් 1/2ක් උඩ ඉඳන් පල්ලෙහාට ලකුණු කරගන්න ඕනි. මේ විදියට ලකුණු කරගන්න. මේ විදියට ලකුණු කරගෙන දැන් අපේ මේ විදියට ඉරක් ඇඳ ගන්න ඕනි. එතකොට අපිට පහසුයි. මේ රේඛාවේ දැන් අපි ලකුණු කරන්න ඕනේ අපේ ඉනවට මිම්ම තියෙනවනේ. ඉනවට මිම්ම හතරට බෙදුවහම මට අඟල් 8ක් ආවා. ඒ 8 ප්‍රමාණය මේ විදියට ටේප් එක හරස් අතර තියමින් මේ විදියට ලකුණු කරගන්නවා. ඊට පස්සේ තව කලිසම දැන් මැහුම් වාසි ඉන බුරුල එහෙම තියලා මම තව අඟල් 3ක් මේකට එකතු කරනවා. ඔයාලට තව ලොකුවට කලිසම ඕන නම් ඉන්න එහෙම රැලි එහෙම ගොඩක් ඕන නම් ඊට වඩා වැඩිපුර තියන්න. මට 3ක් ප්‍රමාණවත්. ඒක නිසා මම 3ක් තියනවා. එතකොට අපි ඉනවට හතරට බෙදලා ඒකට තවත් අඟල් 3ක් එකතු කරලා අර විදියට ලකුණු කරගෙන එතන ඉඳන් පහළට අපි කරූස ලකුණු කරන රේඛාව මේ විදියට ඇඳ ගන්න ඕනි. මේ විදියට කරූස දැන් ලකුණු කරගත්තු රේඛාවෙත් අපි ලකුණු කරන්න ඕනි. අපි උඩ ලකුණු කරපු ප්‍රමාණයම තමයි. ඒ කියන්නේ අපි ඉනවට මිම්ම හතරට බෙදලා ඒකට අඟල් 3ක් එකතු කරලා ලකුණු කරපු ප්‍රමාණයම තමයි අපි කරූස විදියටත් ගන්න ඕනේ. මට එතකොට අඟල් 11ක් එනවා. 11 මම මේ විදියට ලකුණු කරගන්නවා. මේ විදියට L හැඩයක් වගේ ලකුණු කරගන්න ඕනේ. ආපහු මම ඔයාලට කියලා දෙන්නම්. මගේ ඉනවට මිම්ම හතරට බෙදුවට පස්සේ අඟල් 8ක් ලැබෙනවා. ඒ 8 ප්‍රමාණය මේ විදියට මම ඉන රේඛාවේ ලකුණු කරනවා. ඒකට තවත් මැහුම් වාසි ඉන බුරුල විදියට අඟල් 3ක ප්‍රමාණයක් මම ලකුණු කරනවා. එතකොට මට සම්පූර්ණයෙන්ම අඟල් 11ක ප්‍රමාණයක් ලැබෙනවා. ඒ 11 ප්‍රමාණය කරූස විදියට ලකුණු කරගන්න ඕනි පල්ලෙහාට. මේ විදියට අපි ලකුණු කරගන්න ඕනි. L හැඩයක් වගේ දැන් තියෙනවනේ. මාගේ අතින් ඒ වීඩියෝ ක්ලිප් එක ඩිලීට් වෙලා තියෙනවා. ඒ L හැඩේ තියෙන තැනටත් ඉස්සරහට අඟල් 3ක් වගේ තියලා තමයි අපි අර කරුව ඇඳ ගන්න ඕනි. මට දැන් සම්පූර්ණ අඟල් 19ක් ඕනි. ඒ 19ට තවත් අඟල් 1/2ක් මැහුම් වාසි විදියට වාටිය මැහිලා ඉවර වෙන්න තියලා තමයි මම ලකුණු කරන්නේ. මේ විදියට තියලා මම ඇඳගෙන මේ සයිඩ් එක පොඩ්ඩක් මම පොඩි අඟලක වගේ හැඩයක් දෙනවා. මොකද මට ටිකක් මේ කලිසම යට කකුල ලොකුවට තියෙන්න ඕනි නිසා ඔයාලට කකුල පොඩි වෙන්න ඕන නම් ඊට වඩා තව හැඩ කරලා අංශය රේඛාව ඇඳ ගන්න පුළුවන්.
ඉතින් ඔයාලටත් මේ විදියට මේ පහසුවෙන්ම කලිසමක් මහ ගන්න පුළුවන් ගෙදරට අඳින්න. මේ විදියට දැන් මම කපා ගන්නවා. මේ විදියට තමයි දැන් අපි කපා ගත්තට පස්සේ කලිසම් කොටස් දෙකම තියෙන්නේ. දැන් මම මේ ඉලාස්ටික් කෑල්ලක් කපාගෙන තියෙනවා. මගේ ඉනවටට වඩා අඟල් 5ක් විතර අඩුවෙන් තමයි මම මේ ඉලාස්ටික් කෑල්ල කපාගෙන තියෙන්නේ. හොඳට ඇදෙන ඉලාස්ටියක් නම් බලලා ඔයාලගේ ඉනවටේට තියලා වුණත් මේ ඉනට ඇති ගාන කපා ගන්න පුළුවන්. ඊට පස්සේ හොඳ පිට ඇතුල් පැත්තට යන විදියට තියලා මෙන්න මේ කරුව අපි කපාගත්තේ අර හැඩයක් වගේ ඒ කරුව අපි මහ ගන්න ඕනි. මහලා ඔයාලට ඕලොක් එකක් තියෙනවා නම් ඕලොක් කරගන්න. මෙන්න මේ කරුව මහ ගන්න ඕනි. දැන් මම ওই දෙපැත්තම මහගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මේ මහගත්තු කරුව තියෙන්නේ. ඒ කරුවේ ඒ මූට්ටු දෙක එක උඩ එක එන විදියට තියලා මේ කලිසම් පෙරලා ගන්න ඕනි. දැන් මේක කොටුවක් වගේනේ තියෙන්නේ. අර මෙන්න මේ විදියට එක උඩ එක එන විදියට තියාගෙන පෙරලා ගන්න ඕනි. අන්නේ විදියට පෙරලා ගන්න ඕනි. පෙරලාගෙන දැන් අපි කලිසමේ මේ යට තියෙන අංශය ටික මහ ගන්න ඕනි. මහලා එතනත් ඕලොක් කරගන්න. දැන් මේ වැඩ ඔක්කොම ඉවරයි. දැන් මේකට ඉලාස්ටික් එක අල්ල ගන්න තියෙන්නේ. මම මේ කලිසමේ මේ විදියට තියලා හතර පැත්තටම කට් මාක් දා ගන්නවා. ඉලාස්ටික් එකත් අපි අරගෙන ඒකෙත් සයිඩ් එක මූට්ටු කරගෙන ඒකෙත් අපි හතරට නමලා ඒ එන හතර පැත්තටම පොඩි මාක් එකක් දා ගන්න ඕනි. එතකොට අපිට මේක අල්ලද්දි පහසුයි. මේ විදියට දෙපැත්ත මම මහගත්තා. මේක අල්ලන විදිය ඔයාලට මම කියලා දෙන විදිය අමාරුයි නම් එකපාරක් නමලා මහලා 60 කට්ටකින් ඉලාස්ටික් එක ඇතුල් කරලා ඒ විදියට උනත් පුළුවන්. මෙන්න මේ විදියට මම මාක් කරගත්තා. දැන් මාක් කරගෙන තියෙන්නේ අපිට. දැන් අපි කලිසමෙත් මාක් කරගෙන තියෙන නිසා ඒ මාක් කරපු තැන් වලට ඉලාස්ටික් එකේ මාක් කරපු තැන් තියලා ඇදලා මහ ගන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි අර උඩට මැහුම් වාසේ තිබ්බ අඟල් භාගය උඩට තියලා තමයි මේ විදියට මේ මහගෙන යන්න ඕනේ. ඒ භාගේ පස්සේ අපි අතුරට කරලා නමලා ආපහු මහන්න ඕනේ. මේ විදියට තියාගෙන මේ විදියට වටේ මහගෙන යන්න ඕනේ. උඩට අඟල් භාගයක් තියලා වටේටම මහගෙන යන්න ඕනේ ඉලාස්ටික් එක මැදින්. ඔන්න ඔය විදියට මම දැන් මහගෙන තියෙනවා. මේ විදියට මහලා තියෙනවා. දැන් අපි මේ අඟල් භාගයක් මහලා තියෙනවනේ. ඒ මහලා තියෙන ටික ඇතුළට එකපාරක් නමලා ඉලාස්ටියම අනිත් පැත්තට නමලා තමයි මහගෙන යන්න ඕනේ. මගේ අතින් ඒ වීඩියෝ ක්ලිප් එක ඩිලීට් වෙලා ඔයාලට මහනකොට තේරෙයි ඒ කියන්නේ ඒක ඇතුළට නමලා මහන්න තියෙන්නේ කියලා. නැත්තම් මම අර කියපු විදියට මේ ඉලාස්ටික් එක දාන්න. මෙන්න මේ විදියට මම මැදිනුත් ඉලාස්ටික් එකත් මහගෙන යනවා මේ විදියට. ඇත්තටම මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා අර වීඩියෝ ක්ලිප් ටික වීඩියෝ වෙලා නැහැ මට හිතෙන්නේ. ඒක නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න මම කියලා දෙන්නම් ආපහු. මේ විදියට දැන් මහලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ අන්තිමට වාටිය මහ ගන්න. වැඩි වෙලාවක් යන්නේ නැතුව විනාඩි 20ක් වගේ පොඩි කාලෙකින් ඔයාට මේ වගේ ෂෝට් එකක් මහ ගන්න පුළුවන්. ලොකු වියදමක් යන්නෙත් නැහැ. හොඳ බිස්නස් එකක් හරියට කරොත් මේක. ඉතින් ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා හරි අහන්න මම කියලා දෙන්නම් ආපහු. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. like එකකුත් දාන්න. නිකම්ම ගෙදරට වෙලා ඉන්නවා නම් පොඩ්ඩක් මේක try කරලා බලන්න. ඇත්තටම හරිම ලේසියෙන් මේක මහ ගන්න පුළුවන්. අනික රුපියල් 200ක් විතර ලාභෙ තියාගෙන අපිට මේක කෙලින්ම විකුණන්න පුළුවන්. මොකද ඕන කෙනෙක් මේ වගේ ෂෝට් ගෙදරට අඳිනවා. ගමක වුණත් මේ වගේව විකුණන්න පුළුවන්.
ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහිල්ලා එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි එහෙනම්. බයි බයි.